අපි අද කතා කරන්න යන්නේ 2016 පේපර් එකට ඇවිල්ලා තියෙන කෙටි ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන ගාන. ඒතර අපි කෙලින්ම යමු ගානට. මේ ගානේ අපිට දීලා තියෙනවා මෙන්න මේ දුර. ඕවල ඉඳලා මේ AB කියන ජායට ඇඳලා තියෙන දුර සෙන්ටිමීටර් 8යි කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි කියලා දීලා තියෙනවා. මම එක මෙතනින් දහගන්න. ඒතර අපි කෙලින්ම දන්නවා මේක 10යි නම් මේක 8යි නම් මේක කීයද කියලා. එහෙම දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් මම මේ යට කියන්නේ. මෙතන තියෙන පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය අපිට උගන්වලා තියෙන්නේ පයිතගරස් කියන ගණිතඥයා. එතකොට එයාගේ ප්‍රමේයට අනුව ගන්නවා නම් මේ ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට මෙයාගේ වර්ගයටයි මෙයාගේ වර්ගයටයි එකතුවට මෙන්න මෙයාගේ වර්ගය අපිට සමාන කරන්න පුළුවන්. එතකොට අපි එක ගත්තේ පයිතගරස් ප්‍රමේය ඇසුරෙන්. එතකොට 10 වර්ගය ඇවිල්ලා 100යි 8 වර්ගය ඇවිල්ලා 64යි x වල වර්ගය අපි දන්නේ නැහැ. මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන කරනවා. එතකොට අපිට මේකෙන් ගන්න පුළුවන් 64 මේ පැත්තට ගේනවා 100න් 64ක් අඩු කරනවා. එතකොට x වර්ග සමානයි මේකෙන් මේක අඩුනම 36යි. x වර්ගයනේ 36 වෙන්නේ. එහෙනම් වර්ගමූලය දානවා. x වල උත්තරේ 6යි. අපි මෙතන ධන හෝ ඍණ කියලා සැලකුවට ඍණ උත්තරේ සලකන්නේ නැහැ. මොකද කවදාවත් දිගක් ඍණ වෙන්න බැරි නිසා x සමානයි ධන 6 කියලා උත්තරේ ගන්න. එතකොට මේක 6යි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ කොටසේ දිග නෙමෙයි සම්පූර්ණ AB වල දිග. ඒකට තව තීරියක් තියෙනවා. ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකව රේඛාවක් අඳිනවා නම් ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බකව රේඛාවක් අඳිනවා නම් ඒ අඳින රේඛාව මගින් ඒ ජාය සමච්ඡේදනය කරනවා. හරියටම දෙකට බෙදනවා. ඒ කියන්නේ පුතේ මේ කෑල්ල දෙක සමානයි. ඒ කියන්නේ මේක 6යි නම් මේකත් 6ක් වෙන්න ඕන. එහෙනම් සම්පූර්ණ AB වල දිග 12යි සෙන්ටිමීටර. ඉතින් මේ වගේ ගණනක් එක එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ